කොහොමද යාලට? ඉතින් මම අද හදන්නේ අරාබි විදිහට එළු මස් කරියක්. මම මුලින්ම මේ විදිහට තෙලට බීලෝන සහ එළු මස් මේ විදිහට පොඩියට කපාගෙන මම එකතු කර ගන්නවා. දැන් මම මේකට තක්කාලි, අල, කැරට්, එළවලු ටික මම එකතු කර ගන්නවා. ලංකාවේ කෙනෙක්ට මේක try කරලා බලන්නත් පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ කෙනෙක්ට මේකට වට්ටක්වත් එකතු කර ගන්න පුළුවන්. රස වැඩි වෙනවා. මම මෙතනදි කුරුඳු සහ සුප් කැටයක්, සූදුරු ටික මම එකතු කර ගන්නවා. මාළු මිරිස් කරලකුත් මම එකතු කරගත්තා. බේලිප් කොලයකුත් මම එකතු කර ගන්නවා. තුන පහ විදිහට වෙනද වගේම තුන පහ බෙදපු තුන පහ සූදුරු කුඩු කහ කුඩු මම එකතු කර ගන්නවා. රස අනුව ලුණුත් එකතු කර ගන්නවා. එළු මස් ටික හොඳට තැම්බෙන්න ඕනේ හින්දා මේ විදිහට මස් ටික වැහෙනකම් වතුර දා ගන්නවා. මේක පැයක් විතර මම හොඳට තම්බගත්තා. මේ තියෙන තැඹුණාට පස්සේ තියෙන පාට සහ රස මේ වෙලාවේ වෙන රසය සුවඳ ගොඩාක් හොඳයි. මේක අරාබි කට්ටිය කන්නේ සුදුපත් එක්ක තමයි වැඩිපුරම කන්නේ. ඔයගොල්ලන්ටත් ගෙදරදී හදලා අලුත් රසයක් විදිහට try කරලා බලන්න පුළුවන්.